වැලන්ටයින් සුළමුල පෙබරවාරි 14 වැනි දිනට යෙදී ඇති වැලන්ටයින් දිනය නැතිනම් පෙම්වතුන්ගේ දිනය ලොව පුරා වෙසෙන පෙම්වතුන්ට සුවිශේෂී දිනයක්. අද වන විට බොහෝ ලෙස වාණිජ්‍යකරණයට පත් වෙලා තිබෙන මේ ආදරවන්තයින්ගේ දිනය බිහි වුණේ කොහොමද කියලා බලමු. දෙවැනි ක්ලෝඩියස් රජු රජ කරන කාලයේදී රෝමේ යුද්ධය බොහෝ ලෙස පැතිරුණා. එම නිසා ක්ලෝඩියස් රජු තම යුද්ධ සේනාවට තව තවත් වර්ධනය කර ගැනීමට සියලුම අවිවාහක තරුණයන් යුද්ධය සඳහා සොල්දාදුවන් ලෙස බැඳිය යුතු බව පවසමින් ආඥාවක් ඉදිරිපත් කළා. මේ අතර තව තවත් යුදගිනි දැල් ඇවිලෙද්දී ක්ලෝඩියස් රජුට සිතුණා රටේ විවාහක තරුණයන් තම පවුල ආරක්ෂා කරනවා මිස තම රට ගැන නොසිතන බව. එබැවින් රටේ සියලුම තරුණයන්ට විවාහ වීම තහනම් කරනු ලැබුවා. මේන් ආදරවන්තයින් ඉතා ශෝකයට පත් වුණා. මේ අතර වැලන්ටයින් නම් කිතුණු පූජකවරයෙක් සිටියා. තම පෙම්වතා පෙම්වතිය සමග එකට ජීවත් වන්නට නොහැකි වීම නිසා ශෝකයට පත්ව සිටින ආදරවන්තයින් ගැන දුකට පත් වුණු මෙම වැලන්ටයින් නම් පූජකවරයා ක්ලෝඩියස් රජුගේ නීතියට පිටතින් ආදරවන්තයින්ට විවාහ බන්ධනය හොර රහසෙම පිරිනැමුවා. කලක් යාමේදී ක්ලෝඩියස් රජතුමාට මෙම වැලන්ටයින් ගැන දැනගන්නට ලැබුණා. වැලන්ටයින්ට සිරගත කිරීමට රජු නියම කළා. මෙසේ වැලන්ටයින් සිරගතව සිටියේදී බොහෝ තරුණ ආදරවන්තයින් මොහුගේ සුව දුක් විමසා යාම පුරුද්දක් කරගත්තා. ආදරවන්තයින් වැලන්ටයින්ගේ සිරකුටියේ ජනේලේ මල් කළඹවල් සහ හසුන්පත් එව්වා. සිරගෙදර ආරක්ෂකයාගේ දියණිය මෙසේ වැලන්ටයින්ව දැක බලා සුව දුක් විමසා යාම පුරුද්දක් කරගත්තා. ඇයගේ පියා ඇයට ඒ සඳහා අවසර දී තිබුණා. ඇය වැලන්ටයින් සමග පැය ගණන් කතා කරමින් කාලය ගෙවා දැම්මා. මේ අතර දෙවැනි ක්ලෝඩියස් රජු වැලන්ටයින් පූජකවරයාට මරණ දඩුවම ලබා දී තිබුණා. මෙසේ මරණ දඩුවමට යටත්ව දිනේදී වැලන්ටයින් තමා සමග පැවැත් වූ මිත්‍රත්වය වෙනුවෙන් ස්තුති කරමින් සිරගෙදර ආරක්ෂකයාගේ දියණියට දෙන ලෙස හසුනක් ලියා තිබුවා. එහි තිබී ඇත්තේ Love from your Valentine යනුවෙන්. පසුව ආදරවන්තයින්ගේ දිනේදී ආදර හසුන්පත් හුවමාරු කර ගැනීමට මූලික වී ඇත්තේ මෙසේ වැලන්ටයින් විසින් ඇයට දෙනු ලැබූ හසුන්පතයි. වැලන්ටයින් මියගිය දින සඳහන් වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 269 පෙබරවාරි 14 වන දිනයයි. එතැන් පටන් සෑම අවුරුද්දකම පෙබරවාරි මාස 14 වැනි දින ආදරවන්තයින් විසින් ඉතාමත් ආදරයෙන් සමරනු ලැබෙනවා.